Hello guys, welcome back to my YouTube channel. අද සෙනසුරාදා දවසක්. අද lectures නැහැ. තිබුණ lecture එක අපිට අද නිවාඩු දුන්නා. ඉතින් ඒක නිසා මට අද සෙනසුරාදා උදේ තියෙන class එක කරගන්න පුළුවන් වුණා. සෙනසුරාදා උදේ 6 ඉඳන් 9 වෙනකම් මට class එකක් තිබුණා. ආයෙත් හවස 6ට තමයි මට class තියෙන්නේ. හැම සෙනසුරාදාවකම උදේවරුවෙන් පැය දෙකක් මං වෙන් කරලා තියෙන්නේ මගේ room cleaning වැඩවලට. room එක අතු ගාලා, මකුණු දැල් කඩලා, mop කරන එක තමයි මං සෙනසුරාදාට කරන්නේ. ඒ විතරක් නෙමෙයි bed sheets, pillow case ඒ හැම එකක්ම හොදනවා. හොදලා අලුත් pillow case එහෙම මගේ bed එකට ආයෙත් දානවා. මට උදේ class තිබුණ නිසා morning tea එක බොන්න බැරි වුණා. දැන් morning tea එක ඉක්මනට හදා ගන්න ඕනේ room එක clean කරන්න කලින්. මේ හැම කෑමක්ම අපේ ගෙදර හදලා අපේ අම්මා මට පෝස්ට් එකේ තමයි එවලා තිබුණේ. ඉතින් හැම අම්මා කෙනෙක්ම මෙහෙමයි. අඩුම සති දෙකකට පාරක්වත් අපේ අම්මා මේ වගේ කෑමක් හදලා එවනවා. අම්මලාගේ ආදරේ ඉතින් එහෙම තමයි. එහෙනම් අපි දැන් room cleaning වැඩ ටික පටන් ගමු. මාක්ස් එකක් එහෙම දාලා තමයි මේ ටික කරන්න ඕනි. නැත්තම් දූවිලි ගියොත් මට අනිවාර්යෙන් හවස් වෙද්දි හෙම්බිරිස්සාව හැදෙනවා. මොකද room එක clean කරාට පස්සේ නාන්නත් එපා. අනිවාර්යෙන්ම හෙම්බිරිස්සාව හැදිලා තමයි නතර වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම මාක්ස් එකක් දාන්නම වෙනවා. ඔයත් අනිවාර්යෙන් cleaning වැඩවලදී මාක්ස් එකක් දාන්න අමතක කරන්න එපා. room එක අතු ගාලා ඉවර වෙලා මට හොඳට මහන්සියි. දැන් ඉතින් තියෙන්නේ room එක mop කරන්න තමයි. ඊට පස්සේ මම ගිහින් mop එකට වතුර ටිකකුත් අරගෙන ආවා මගේ room එක mop කරන්න. දැන් ආයෙත් මගේ room එකේ බඩු කලින් තිබුණා වගේම ලස්සනට arrange කරන්න ඕනේ. දැන් ටිකක් වතුර වෙලා තියෙන්නේ mop කරලා. ඒක නිසා දැන් මම මේ හදන්නේ ආයෙත් මගේ room එක කලින් තිබුණා වගේම ලස්සනට හදාගන්න. room එකේ තියෙන බඩු ඔක්කොම arrange කරලා මං ආයෙමත් කලින් තිබුණා වගේ ලස්සනට මගේ room එක හැදුවා. ආදරේ කියනවා වේදනා ඇස් දෙකේ ඇවිලිලා ඔක්කොම වැඩ ටික ඉවර වෙලා මාත් ගිහින් fresh වෙලා ආවා. දැන් studies පටන් ගන්න ඕනේ නිසා. මම මේ හදන්නේ class එකේ papers වගේක් හදන්න. මොකද මේ මාසෙට tutes වගේක් යවන්න තියෙනවා. ඒ ටික නම් මම create කරලා ඉවරයි. ඒත් මට ඊළඟ මාසේ යවන්න තියෙන papers ටික හරි ගස්ස ගන්න ඕනේ. ඒක නිසා මම මේ ready වුණේ ඒ ටික හදලා ඉවරයක් කරන්න. උදේ class එකක් තිබුණා. ආයෙත් මට හවස 6ටත් class එකක් තියෙනවා. ඒක නිසා මම ඒකට සූදානම් වෙන්නත් ඕනේ. ඉතින් මම පොඩ්ඩක් කැම්පස් එකේ වැඩ ටික පැත්තකින් දාලා මුලින්ම පටන් ගත්තේ මගේ ක්ලාස් එකේ වැඩ. මේ වීඩියෝ එක බලන ඔයත් බයෝ වලින් A level කරන කෙනෙක් නම් ඔයාටත් පුළුවන් අපේ පන්තිත් එක්ක join වෙන්න. පන්ති වලට join වෙන්න නම් 075යි 753යි 74යි 27 නම්බර් එකට ඔයා WhatsApp message එකක් දාන්න ඔයාගේ නම ඇතුළත් කරලා.
ක්ලාස් එකේ වැඩ ටිකත් ඉවරයි. දැන් ඉතින් ලන්ච් ටයිම් එක තමයි තියෙන්නේ. ලන්ච් ටයිම් එකෙන් පස්සේ මං හැමදාම වගේ පැය 2ක් විතර නිදා ගන්නවා. මොකද මම රැට පාඩම් කරන කෙනෙක්නේ. රැට පාඩම් කරනකොට දවල්ට නිදාගත්තේ නැති වුණොත් මාර නිදිමතක් තමයි එන්නේ. රැට පාඩම් කරගන්න බෑ. ඒක නිසා මම හැමදාම වගේ ලෙක්චර්ස් ගිහින් ආවත් ඉස්සර ඉස්කෝලේ ඉඳන් ආවත් අනිවාර්යෙන් මං පැය 2ක් නිදාගෙන තමයි රැට පාඩම් කරන්න පටන් ගන්නේ. පැය 2ක පොඩි ඇලර්ට් එකකින් පස්සේ මං ඔන්න ආයෙත් හදන්නේ ස්ටඩීස් පටන් ගන්න. දැන් මට පාඩම් කරන්න තියෙන්නේ කැම්පස් එකේ ඒවා ක්ලාස් එකේ වැඩ ටික මං කරලා ඉවරයි. ඉවර නිසා ඔන්න දැන් මට එක්සෑම් එකට පාඩම් කරන්න ගන්න වෙනවා කැම්පස් එකේ. කොහොම හරි මං හවස් 5 විතර වෙනකන් ස්ටඩීස් කරා. 5 ඉඳන් 6 වෙනකම් මං ක්ලාස් එකට රෙඩි වෙන්න ඕනේ. මොකද මගේ හවස ක්ලාස් එක තියෙනවනේ. එහෙනම් අදට මම මගේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. Thanks for watching guys.